තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ හරි විදියට කොහොමද USB pen drive එකක් හරියට ෆෝමැට් කරගන්න කොහොමද කියලා. ඉතින් ඉස්සරම වගේ USB pen එක එහෙම නැත්නම් ඩිස්ක් එක USB එකට ප්ලග් කරගන්නවා. හරි USB එකට ප්ලග් කරගත්තා පස්සේ ඔයා ඉස්සරම යන්න ඕන ඔයාට mouse එක my computer වලට නැත්නම් මේ Windows 8.1 එකක් තියෙනවා නම් ඔයා යන්න ඕන ඉස්සරම this PC එකට යන්න. හරි ඔයාගේ මේ this PC එක දැනට ඔයාගේ අපි දැන් මෙන්න මේ මූණතර අපි කියනවා ඩෙස්ක්ටොප් එක කියලා. මේ ඩෙස්ක්ටොප් එක. ඉතින් ඉස්සරම යන්න my computer එකට නැත්නම් this PC එකට මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඉතින් මේක නැත්තම් ඔයාගේ කැමති ෆයිල් එකක් ඕපන් කරගන්න. මේ වගේ ෆයිල් එකක් ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඕපන් කරපුවම මේ වම් පැත්තේ මේ දකුණු පැත්ත මේ වම් පැත්තේ තියෙන මේ this PC කියලා එකක්. ඒක උඩ එකපාරක් කරපුවම ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන තියෙන ඔයා ඔක්කොම ප්ලග් කරලා තියෙන ඔයාගේ pen drives ඒ වගේම ඔයාගේ hard එක කියන්නේ ඔයාගේ memory ඔක්කොම මේකේ තියෙනවා. ඉතින් ඔයා දැන් ප්ලග් කරපු එක තමයි මේක. කියන්නේ මේක උඩ එකපාරක් ඔබන්න. සමහර විට ඔයා මේක අලුතෙන්ම ගහනවා නම් කියන්නේ ඔයා අලුතෙන් ගත්ත එකක් නම් ඕපන් කරන්න එපා. මොකද වෛරස් අනම්මනම් තියෙන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා රයිට් ක්ලික් කරගන්න. රයිට් ක්ලික් කියන්නේ මේ mouse එකේ දකුණු පැත්තේ බටන් එක ඔබා ගන්න. ඊට පස්සේ මෙතන තමයි format කියලා එකක්. format. ඉතින් ඔයාලට නම මාරු කරගන්නත් පුළුවන්. rename. අපි format කරගමු. format එක එකපාරක් ඔබන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් මේකේ ඔයාගේ memory ඔයාගේ chip එකක් නම් chip එකේ pen එකක් නම් pen එකේ GB කීයක් තියෙනවද මෙතන වැටෙනවා. ඊට පස්සේ ඔයා format කරන්න යන file system එක අපි සාමාන්‍යයෙන් practice දෙකෙන් තමයි format කරන්නේ. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් 3216 වගේ දෙන්න. ඊට පස්සේ ඔයාගේ නම ගහන්න. කැමති නමක්. මම මේ නමක් ගන්න. ඔයා කැමති නමක් ගහගන්න. ඊට පස්සේ මෙතන මේ quick format එක. මෙහෙම තියන නම් ප්‍රශ්නයක් නෑ. නැත්තම් මෙහෙම හරි නැතුව තිබ්බොත් එහෙම ඔයා මේ හරි දාගන්න. දාගෙන start කෙනෙකුට එකපාරක් වවන්න. ඒකට මේ වගේ මැසේජ් එකක් එනවා. ඊට පස්සේ ඒක ඕකේ කරන්න. ඊට පස්සේ format complete කියලා වැටෙනවා. ඒක උඩ ඕකේ කරන්න. ඊට පස්සේ මේක window එක close කරගන්න. දැන් මට බලා ගන්න පුළුවන් ඔයාගේ මේ pen drive එක ඇතුලේ මොකක්ද නැති වෙන්න කොහොම format කරලා තියෙනවා. හරි අපි දැන් බලමු කොහොමද MacBook එකකින් ඔයාගේ pen drive එක download format කරගන්නේ කියලා. ඉතින් මුලින්ම කරන්න ඕන ඔයාගේ pen drive එක MacBook එකට plug කරන්න. හරි plug කරපුවාම ඔයාගේ desktop එකේ කියන්නේ මේ ප්‍රධාන තිරේ ඔයාගේ pen drive එකේ නමත් එක්ක මේ වගේ icon එකක් තියෙනවා. මෙතන මේ තියෙන මේ icon එක මෙන්න මේක උඩ මේ no name කියලා තියෙන ඔයාගේ pen drive මේ no name කියලා තියෙන ඔයාගේ pen drive එක. ඉතින් මේ pen drive එක පාරක් ක්ලික් කරලා ආයෙත් දකුණු පැත්ත mouse එකේ දකුණු පැත්ත බටන් එක ඔබන්න. ඊට පස්සේ මේකේ තියෙන මේ තුන්වෙනියට එහෙම නැත්නම් ඔයාගේ හතර පස් වෙනකට තියෙන්න පුළුවන්. ඒක ඔයාගේ
MacBook එකේ MacBook Pro MacBook Air එඩිෂන් එක වෙනස් වෙනවා. ඉතින් මේකේ මොකද තිබ්බත් මේකේ තියෙන්න ඕනේ erase disk එක. ඉතින් erase disk එක එකපාරට ටච් කරන්න. ඊට පස්සේ ඔයා කැමති නම් මෙතන ඔයාගේ නම දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ pen drive එකට අදාළ නමක් තියෙනවා නම් ඒ නම දාගන්න. අපි හිතමුකෝ මේක A1 කියලා. A1 ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මේක ෆෝමැට් කරන්නේ Mac MS-DOS-FAT කියන ෆෝමැට් එකකින්. ඉතින් ඊට පස්සේ මේක මේ erase කියලා එකක් තියෙනවා. ඒ erase කියන එක පාරක් ඔපවන්න. ඊට පස්සේ ආපහු මැසේජ් එකක් එනවා. මේකේ තියෙන ඔක්කොම නැති වෙනවා. මේක ආපහු නැවත ගන්න බෑ. අන්ඩු කරන්න බෑ. කැමති නම් මකන්න පුළුවන්. නැත්නම් කැන්සල් කරලා ආපහු pen drive එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් අපට ඕන වෙන්නේ මේකේ තියෙන ඔක්කොම මකලා මේක ෆෝමැට් කරගන්න නම් ඔයාලට මේ erase කියන එක ඔබන්න ඕන. හරි බලමු. erase කියන එක වහම මේක ආපහු ඔක්කොම ඒ window ටික ඔක්කොම නැති වෙලා ආපහු ඔයාගේ pen drive එක අපේ desktop එකේ ඔයා ඉස්සලා දාපු නමෙන් පෙන්නනවා. මම දැන් මේ A1 කියලා දැන් මගේ A1 එක මෙතන තියෙනවා. ඉතින් අපිට ඉතින් මේක ඕපන් කරලා බලපුවාම මේකේ මොකුත් නැතිව තමයි ඔක්කොම ෆෝමැට් වෙලා තිබ්බ ෆයිල් ඔක්කොම ඇකිලා අර අලුතෙන් ගත්තා වගේම ආපහු pen drive එකක් ලැබිලා තියෙනවා. හරි ඊට පස්සේ ඔයා මේ pen drive එකට සින්දු අනම්මන ඔක්කොම දාලා MacBook එකේ ප්‍රධාන වශයෙන් නිකන් pen එක ගන්න දෙපා. හේතුව තමයි ෆයිල් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකට හොඳම වැඩේ තමයි මේක උඩ ආපහු pen drive උඩ ආපහු ක්ලික් කරලා right click කරලා මේ eject කියලා තියෙනවා. eject කියලා ඔයාගේ ඉස්සෙල්ලා දාපු නම තියෙනවා. eject A1. ඉතින් ඒක ක්ලික් කරපුවාම ඔයාගේ pen drive එක මේ system එකෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන ඊට පස්සේ pen drive එක ගලවලා ගන්න. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ බලුවට.